කොහොමද ඔයාලට? ඉතින් ඔන්න මේ වෙද්දි ගොඩාක් දෙනෙක් මගෙන් ඇත්තට මගේ TikTok එකේ රික්වෙස්ට් කරලා තිබ්බා, YouTube කමෙන්ට් වල දාලා තිබ්බා, බිස්නස් නම්බර් එකට මැසේජ් දාලා තිබ්බා මම පාවිච්චි කරන නයිට් ක්‍රීම් එක ගැන ෆුල් රිවිව් වීඩියෝ එකක් ගේන්න කියලා. ඉතින් මේ තමයි මම යූස් කරන නයිට් ක්‍රීම් එක ගැන ෆුල් රිවිව් වීඩියෝ එක. ඉතින් එහෙනම් අපි ආ වීඩියෝ එකට සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මේ ක්‍රීම් එක ඔන්න TikTok එකේ ඉන්න අය නම් සෑහෙන්න දන්නවා. මොකද මම TikTok එකේ මේක ගැන ෂෙයා කරගත්තා. පුදුම විදියට ෆීඩ්බැක් තියෙනවා. මම ෆීඩ්බැක් ඔයගොල්ලන්ට වීඩියෝ එක අතරතුර දාන්නම්. සහ මම මේක කාලෙක ඉඳලා පාවිච්චි කරනවා. ඔයගොල්ලන්ට TikTok එකේ බැලුවොත් ඔයගොල්ලන්ටම ඔක්කොම ඩීටේල්ස් අරගන්න පුළුවන් මෙන්න මේ ප්‍රොඩක්ට් එක ගැන. මේ විදිහට තමයි පැකේජ් එක එන්නේ. මේ තියෙන්නේ තායිලන්ඩ් වල මැනුෆැක්චර් කරන goat milk whitening cream එක. ඉතින් මේකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක තමයි goat milk. එහෙම නැත්නම් එළු කිරි වල සාරය. ඔයගොල්ලෝ දන්නවා අපිට ස්කින් whitening වලට පාවිච්චි කරන්න පුළුවන් හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක් තමයි එළ කිරි කියන්නේ. ඒ වගේම ඩබල් රිසල්ට්ස් තියෙන ඉන්ග්‍රීඩියන්ට් එකක් තමයි මේ එළු කිරි වල සාරය කියලා කියන්නේ. ඉතින් මේ ප්‍රොඩක්ට් එක මැනුෆැක්චර් කරලා තියෙන එළු කිරි මේන් ඉන්ග්‍රීඩියන්ට් එක කරගෙන ඒකෙන් ඔයාලට පුළුවන් ඔයගොල්ලෝ මේක පාවිච්චි කරද්දී ඩේලි හරිම සොෆ්ට් විදියට ඔයාගේ ස්කින් එක එක්ස්ෆෝලියේට් කරගන්න. ඒත් එක්ක මේකේ ලැබෙන රිසල්ට් එකත් එක්ක හරියටම 2 weeks වලින් බෙස්ට් රිසල්ට් ගන්න පුළුවන්. මම කියන්නේ කිසිම තැනක ඔයගොල්ලෝ 2 weeks වලින් අර බ්ලීචින් ගාව වගේ ඔයගොල්ලෝ පේන්නේ නැති වෙනවා, සුදු මැලි වෙනවා, කිරි සුදු පාටක් වෙනවා කියලා එහෙම වෙන්නේ නැහැ. මොකද මේකේ බ්ලීච් ඉන්ක්ලූඩ් වෙලා නැහැ. මේකෙන් ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ ඔයගොල්ලන්ගේ තියෙන ස්කින් කලර් එකම ෂේඩ් කීපයකින් අප් වෙනවා. ඒ හරහර ක්‍රීම් ගාපු කලර් එකක් අදට සමහර ඉන්නන ක්‍රීම් ගාලා කියලා හොඳට හොයන්න පුළුවන්. ඉතින් අන්න එහෙම වෙන්නේ නැහැ. ඔයාලට හරිම නැචරල් විදියට ඔයාගේ කලර් එක අරගෙන තියෙන්නේ කියලා මේ ප්‍රොඩක්ට් එකෙන් පේන ගන්න. මොකද මේකේ බ්ලීච් ඉන්ක්ලූඩ් වෙලා නැහැ. හැබැයි සති දෙකක් ඇතුළත අනිවාර්යයෙන් මගේ කලින් තිබ්බ කලර් එකත් එක්ක ඔයාලට සංසන්දනය කරලා බලද්දි පැහැදිලි වෙනසක් බලා ගන්න පුළුවන්. 100%ක්ම රිසල්ට්ස් තියෙනවා. දැන් මම 2-3 weeks කියලා සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම කියනවා කට්ටියට අනිවාර්යයෙන්ම සති දෙකක් තුනක් එක දිගට කන්ටිනියු කරන්න කියලා. හැබැයි දවස් දෙකක් තුනක් යද්දී පොඩි ග්ලෝ එකක් අනිවාර්යයෙන්ම එනවා. ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න සති දෙක තුන කියන කාලේ මේක පාවිච්චි කරන්න ඕනේ. මේක මම හිතනවා මම ලොකු කාලෙක ඉඳලා පාවිච්චි කරා. සහ ලංකාවේ මේ goat milk cream එක ගැන එකටම ෂෙයා කරගත්තේ මම. දැන් සෑහෙන්න මේකේ fake ඒවා ඇවිල්ලා තියෙනවා. low quality product ඇවිල්ලා තියෙනවා. සෑහෙන්න ගොඩක් අය sell කරනවා. කලින් මම koji cream එකත් ඒ විදිහට ගෙනල්ලා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරාට පස්සේ හැම කෙනෙක් මේකේ fake එක එකෙන් ආපු වෙන brand sell කරන්න ගත්තා. ඉතින් ඊට පස්සේ ඇත්තටම මාරම් ප්‍රශ්න ගොඩකට ගොඩාක් අය මුණ දුන්නා. මොකද fake එක අරගෙන. ඉතින් මේකේ authentic මේක ගන්න ඕනේ අයට පුළුවන් මෙන්න මේ WhatsApp number එකේ authentic product එක ඔයගොල්ලන්ට මගෙන් අරගන්න ආශි බියුටි ස්ටෝර් එකේ මෙන්න මේ goat milk cream එකේ. ඉතින් මම හිතුවා මේකට ඔෆර් එකක් දෙනවා කියලා. මොකද මම TikTok එකේ නම් ඔෆර්ස් දෙනවා. හැබැයි මට YouTube එකට මේක ගැන අතර ෆුල් වීඩියෝ එකක් ෂෙයා කරගන්න බැරි වුණා. මම ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ඔන්න WhatsApp එකට දාන්න, මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. මේකට ඕන ෆ්‍රී ඩෙලිවරි ගන්න පුළුවන්. ඔයා මේ ප්‍රොඩක්ට් එක ඕඩර් කරා, මේකත් එක්ක ඔයා තව ඕනින් ප්‍රොඩක්ට් එකක් ඕඩර් කරා, goat milk cream එක ඉන්ක්ලූඩ් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට ෆ්‍රී ඩෙලිවරි හම්බ වෙනවා. සහ මම කියන්නේ මේකත් එක්ක ඔයා K Brothers soap එකත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඔයාලට best results ගන්න පුළුවන්. මේ දෙක තමයි ඔයගොල්ලන්ට මම recommend කරන්නේ. මේ දෙක අරගෙන එකට try කරලා බලන්න. මොකද මම සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ රැට පාවිච්චි කරන ප්‍රොඩක්ට් එකකදී මේ ක්‍රීම් එක උනත් ඔයගොල්ලෝ වෙන එකක් ගෑවත් මම අනිවාර්යයෙන් මේක ගන්න කියනවා. මොකද නොයෙකුම් පිම්පල් මාක් ඔය බම්ස් කිසිම දෙයක් වෙන්නේ නැහැ. ස්කින් එකත් කලර් අප් වෙනවා, ක්ලියර් වෙනවා. authentic මේක ගන්න ඕනේ. මේ දෙකම Thailand products. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව authentic මේක ගන්න පුළුවන්. මේ දෙක ඕනේ අයට අරගන්න පුළුවන්. මම මේක ගැන full details ඔයගොල්ලන්ට දැන් දෙන්න. තමයි දෙපාර්ශ්වයෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය අවුරුදු 12න් ඉහළ ඕනම කෙනෙක්ට මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. මේකේ තියෙන ග්‍රෑම් 50. ඉතින් මේක ස්කින් ડોක්ටර් කියන බ්‍රෑන්ඩ් එකේ මේක හොඳ බ්‍රෑන්ඩ් එකක්. අර ඔයගොල්ලෝ දන්න ડોක්ටර් රෂෙල් තියෙන අන්න ඒ වගේ තමයි මේකත් හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඒ වගේම තමයි මේක made in Thailand බ්‍රෑන්ඩ් එකක්. ඒගොල්ලෝගේ official website එකේ ඉඳලා ඔක්කොම details මෙතන තියෙනවා. ඔයගොල්ලෝ ගිහින් check කරගන්න පුළුවන්. ඒ වගේම තමයි barcode මේ හැමදේම තියෙනවා. බලනකොට ඔයගොල්ලෝ check කරගන්න පුළුවන්. මේ product එක ඔයගොල්ලන්ට day and night use කරන්න පුළුවන්. අර day එකට use කරන්න පුළුවන්, night time එකට use කරන්න පුළුවන්. හැබැයි මම මගේ පෞද්ගලිකව මම use කරන විදිහ මට result ආපු විදිහ හැම වෙලේම මම share කරගන්න කෙනෙක්. ඉතින් මම පෞද්ගලිකව මේක පාවිච්චි කරලා නැහැ. day එකට මම use කරලා තියෙන night time එකට විතරයි. හැබැයි night time එකට use කළා මට මෙන්න මේ වගේ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මෙන්න මේ වගේ හොඳ result එකක් තියෙනවා night time එකට විතරක් පාවිච්චි කරලා. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් day එකට use කරන්න පුළුවන්, night time එකට use කරන්න පුළුවන්, දෙකටම use කරන්නත් පුළුවන්. නමුත් මම ඔයගොල්ලන්ට කියන්නේ මේ product එක ඔයා night time use කරන එක ප්‍රමාණවත්. මට වගේ හොඳ result ආඩක් ගන්න පුළුවන්. result අනිවාර්යයෙන්ම එනවා.
ඒකට යූස් කරේ නැහැ කියලා රිසල්ට් එක නැතුව තියෙන්නේ නැහැ. ඉන්ග්‍රීඩියන්ට් එක ගද්දි මේක නයිට් ටයිම් එකට තමයි ගැලපෙන්නේ. ඒක නිසා ඔයාලට ඒකට යූස් කරන්න ඕනි කෙනෙක් නම් හොඳ සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරලා මේක ගාගෙන යන්න පුළුවන්. ඉතින් මේකේ ග්‍රෑම් 50 ඔයාට මාසෙට වඩා පාවිච්චි කරන්න පුළුවන්. මාසෙකමාරක් දෙකක් අතර කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම නම් මේක ගාලා ඉතුරු ටික මේ අත්තලත් ගානවා. ඉතින් ඒක ඔයා පාවිච්චි කරන විදිහත් එක තමයි තීරණය වෙන්නේ. අනිත් එක තමයි මේක ෆේස් ක්‍රීම් එක. මේක මූණට බෙල්ලට අපේ මේ ඒරියාස් වලට එන්නේ. මෙහෙත් ඕන ගන්න පුළුවන්. නමුත් ෆුල් බොඩි ගන්න බෑ. පොඩි ප්‍රමාණයක් තියෙනවා. ෆුල් බොඩි යූස් කරන්න ඕන නම් මේකෙන් කීපයක් ගන්න වෙනවා. ඉතින් ප්‍රැක්ටිකලි හිතන්න හැම වෙලේම මේක ෆුල් බොඩි ගන්න පුළුවන්ද කියලා අහන්න එපා. මේක ෆේස් ක්‍රීම් එක. නමුත් මූණට ගන්න ඕන විදිහක් අපේ ඇඟට හොඳයි රිසල්ට් එනවා. නමුත් අර ෆේස් ක්‍රීම් එකක් කියන දේ හරි පුංචි ප්‍රමාණයකින් එතකොට අපිට කීපයක් සහ වැඩි ප්‍රමාණයක් ගන්න වෙනවා. මට ඕල් ස්කින් ටයිප් යූස් කරන්න පුළුවන්. දශමයකවත් පිටි ගතියක් නැහැ. වයිට් කාස්ට් එකක් නැහැ. ඇබ්සෝබ් වෙනවා. තප්පරෙන් ඇබ්සෝබ් වෙනවා. මම ඔයගොල්ලෝ පෙන්නනවා මේක මම යූස් කරන එක. මෙන්න මේ වගේ සුදු පාටයි පිටි පිටි ගතියක් බ්ලීචින්වත් එහෙම කිසිම දෙයක් නැහැ. මෙන්න මේ වගේ එන ඔයගොල්ලෝ තේරෙනවා ඇති මේ ජෙල් එකක් වගේ එන්නේ. මේක දැන් මේ විදිහට ගෑවට පස්සේ මෙන්න මේ විදිහට ඇබ්සෝබ් වෙනවා හොඳට. පේනවද මේ? අර පිටි ගතියක්වත් එහෙම කිසිම දෙයක් නැහැ. හරිම soft සුවඳක් තියෙන අර සැර වැඩි සුවඳක්වත් ගොඩක් සුවඳ එකතු කරලා නැහැ. ඉතින් safe විදිහට ඔයගොල්ලෝ use කරන්න පුළුවන්. මේ බලන්න ගෑවට පස්සේ හරි ලස්සනයි ස්කින් එකට හොඳ තෙතමනයක් තියෙනවා මේකෙන්. දැන් මම ඩේ ටයිම් නේ මේ වීඩියෝ එක කරන්නේ. ඒක හින්දා මට මූන්ට ගාලා පෙන්වන්න බෑ. මගේ නයිට් රුටින් එක මම ඔයගොල්ලන්ට දාන්නම්. එතකොට මම පෙන්වන්නම් මේක යූස් කරන විදිය. niacinamide කියලා කියන අපිට safe විදිහට ස්කින් එක වයිඩනින් කරගන්න පුළුවන් safe ingredient එකක්. ඉතින් ඔයගොල්ලෝ බය නැතුව ඔයගොල්ලෝගේ pimple වලට, ඒ වගේම marks වලට, ඒ වගේම තමයි pigmentation වලට සහ skin whitening වලට niacinamide use කරන්න පුළුවන්. මේකේ niacinamide add වෙලා තියෙනවා. ඒ වගේම තමයි goat milk extract එක කෙරෙලු කිරිසාරය daily skin එක හරිම soft විදිහට exfoliate කරලා ඒ exfoliate වුණු සමට තමයි පෝෂණය දෙන්නේ. ඉතින් daily ඔයගොල්ලන්ට ටික ටික skin එකේ කලර් එක අප් වෙනවා බලා ගන්න පුළුවන්. 100% අනිවාර්යයෙන්ම. මොකද මේකේ glycerin add වෙලා තියෙනවා. වැඩි ප්‍රතිශතයක් glycerin add වෙලා තියෙන නිසා කොයිම වෙලාවකවත් ඔයාගේ skin එක dry කරන්නේ නැහැ. හොඳට soft එකට තෙතමනේට baby soft එකට තියෙනවා. උදේට හැල්ලා බලද්දී ඔයගොල්ලන්ට තේරෙයි හොඳ soft එකකට තියෙනවා. බය නැතුව use කරන්න පුළුවන්. වගේම තමයිගේ fine lines තියෙනවා නම් lines ඇවිල්ලා තියෙනවා නම් මේ ඔක්කොම නැති කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාගේ skin එක මේකෙන් කලර් අප් වෙනවා විතරක් නෙමෙයි ඔයාගේ තියෙන පිම්පල් වලට මාර්ක් වලට පිග්මන්ටේෂන් වලට ගොඩාක් හොඳයි. හැබැයි දවසින් දෙකෙන් ප්‍රතිඵල එන්නේ නැහැ. පිග්මන්ටේෂන් එකක් වගේ තියෙනවා නම් අනිවාර්යයෙන්ම මාසයකමාරකට වඩාවත් අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ. මොකද මේ ක්‍රීම්ස් මැජික් නෙමෙයි. ඒක නිසා ඉවසීමෙන් පාවිච්චි කරන්න ඕනේ. මාස 3ක් එක දිගට පාවිච්චි කරද්දී කලින් තිබ්බා ෆේස් එකේ තියෙන ඒ කලර් එකත් එක්ක බලද්දී සෑහෙන්න පැහැදිලි වෙනසක් මේකෙන් බලා ගන්න පුළුවන්. ඔයාට ගිහින් කළු වෙලා නම් තැන් තැන් වල එක එක කලර්ස් නම් ඒව ඊවන් කරගන්න අර සෑහෙන්න හොඳයි. ඒ වගේම තමයි ලස්සන හෙල්දි ලුක් එකක් ගන්නත් හොඳයි. සමහර අය අහනවා මේකෙන් එන්නේ මොන කලර් එකක්ද? සුදු දෙන්නේ, කහ දෙන්නේ, රෝසද කියලා. ඒක තීරණය වෙනවා වගේ අන්ඩර්ටෝන් එක අනුව. දැන් මගේ අන්ඩර්ටෝන් එක වෙනයි, ඔයාගේ අන්ඩර්ටෝන් එක වෙනයි. මේ නහරවල කලර් එකෙන් අපේ අන්ඩර්ටෝන් එක අපිට හොයා ගන්න පුළුවන්. ඉතින් ඒක අනුව තමයි අර පින්ක් කලර් එකක් දෙන්නේ, වයිට් ස්කින් එකක් දෙන්නේ, yellowish ස්කින් එකක් දෙන්නේ කියලා තීරණය හොඳ කලර් එකක් එනවා. ඒ තියෙන කලර් එකම සෑහෙන්න ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. මෙච්චර ෆීඩ්බැක් එන්නේ ඔතෙන්ටික් ප්‍රොඩක්ට් එකට. ඒ නිසා බය නැතුව ඔයගොල්ලන්ට අරගන්න පුළුවන්. ෆ්‍රී ඩිලිවරි තියෙනවා. ෆ්‍රී ඩිලිවරි තියෙනවා ඔයගොල්ලන්ට හරි. ෆ්‍රී ඩිලිවරි කොච්චර දවසක් තියෙනවද කියලා මම කැටලොග් එකේ අප්ඩේට් කරන්න. ඉතින් ඔන්න ඕනි අයට අරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේ ප්‍රොඩක්ට් එක ගැන ෆුල් ඩීටේල්ස් හම්බෙන්නේ නැති කියලා. ඒ වගේ views කරපුවාගේ ෆීඩ්බැක් හම්බෙන්නේ නැති කියලා. බය නැතුව අර බ්ලීචින් වලින් එන තැඹුණු සුදක්වත් එහෙම කිසිම දෙයක් එන්නේ නැහැ. එහෙම සුදක් ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්නත් එපා. මොකද හරියම ලස්සන හෙල්දි ස්කින් එකක් තමයි මේ ප්‍රොඩක්ට් එකෙන් එන්නේ. ඉතින් ඒ විදිහට හෙල්දි ස්කින් එකක් ගන්න කැමති කෙනෙක් විතරක් මේ ප්‍රොඩක්ට් එක try කරලා බලන්න. කරලා තියෙන කෙනෙක් නම් ඔතෙන්ටික් එක අරගෙන පාවිච්චි කරලා තියෙන කෙනෙක් නම් රිසර්ච් එක කමෙන්ට් එකක් දාගෙන යන්න. ගන්න ඕනේ ඉක්මනට WhatsApp එකෙන් ඕඩර් එකක් ප්ලේස් කරන්න. ඔයගොල්ලන්ට පුළුවන් ෆ්‍රී ඩෙලිවරි කරන්න. එහෙනම් හැම කෙනෙක්ම පරිස්සමෙන් ඉන්න. බයි බයි.